ආයිබෝවන් අන්‍යයන් අසේව කියලා පිළිගන්නවා අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව. අනිවාර්යෙන් අහයි කියලා හිතන කම්පැනි ප්‍රශ්න කීපයක් මීට කලින් වීඩියෝ එකෙන් අරන් ආවා. මේ වීඩියෝ එක කරන්නේ කලින් දාපු කම්පැනි ප්‍රශ්න වීඩියෝ එකේ දෙවන කොටස විදිහට. එහෙනම් මේ channel එක subscribe කරලා like එකකුත් දාගෙනම අපි යන්න ඔයාලගෙන් අහන කම්පැනි ප්‍රශ්න මොනවද බලන්න. මේට කලින් වීඩියෝ එකේ කම්පැනි ප්‍රශ්න 6ක් ගැන අපි සාකච්ඡා කරා. අද 7 වෙනි කම්පැනි ප්‍රශ්න ඉඳන් ඉගෙන ගමු. මේකේ තියෙන්නේ කිසුක්සා සෙන්හාරල් හල්තේ ඔත්තොක්කේ චිනෙල් කායෝ. ඒ කියන්නේ නේවාසිකාගාරයේ ජීවත් වෙද්දී කොහොමද ජීවත් වෙන්නේ කියලා තමයි මේකෙන් අහන්නේ. කොහොමද ගත කරන්නේ? කිසුක්සා සෙන්හාරල් හල්තේ කිසුක්සා නේවාසිකාගාරයේ ජීවත් වෙද්දී ඔත්තොක්කේ චිනෙල් කායෝ කොහොමද ගත කරන්නේ කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. මේකට අපිට උත්තරයක් දෙන්න පුළුවන් කිසුක්සරල් කේක්කත්හගේ සයොන් හගෝ තොන්යදල්ගවා සරෝ පෙර්යහාමයන්සෝ චෙල්කොප්කේ චල් චිනෙල් චිනෙම් නිදා. ප්‍රශ්නේ තමයි කිසුක්සා සෙන්හාරල් හල්තේ ඔත්තොක්කේ චිනෙල් කායෝ නේවාසිකාගාරයේ ජීවත් වෙද්දී කොහොමද ගත කරන්නේ කියලා තමයි මේකෙන් අහන්නේ. එතකොට මේකේ උත්තරේ තමයි කිසුක්සාරල් කේක්කත්හගේ සයොන් හගෝ තොන්යදල්ගවා සරෝ පෙර්යහාමයන්සෝ චෙල්කොප්කේ චල් චිනෙම් නිදා. ඒ කියන්නේ කිසුක්සරල් කේක්කත්හගේ සයොන් හගෝ නේවාසිකාගාරයේ පිරිසිදුව භාවිතා කරලා තොන්යදල්ගවා සරෝ පෙර්යහාමයන්සෝ සමසේවකයෝ සමග එකිනෙකා ගැන සැලකිලිමත් වෙමින් චෙල්කොප්කේ චල් චිනෙම් නිදා විනෝදයෙන් ජීවත් වෙනවා සතුටෙන් ජීවත් වෙනවා වගේ අර්ථයක් තමයි දෙන්නේ. පුල්ලයම්පුමි මණි නවමයන් ඔත්තොක්කේ හල්කායෝ. මේකෙන් කියන්නේ පළුදු භාණ්ඩ ගොඩක් එනවනම් මොකද කරන්නේ කියලා තමයි මේකෙන් අහන්නේ. පුල්ලයම්පුමි මණි නවමයන් ඔත්තොක්කේ හල්කායෝ. පළුදු භාණ්ඩ ගොඩක් එනවනම් මොකද කරන්නේ? ඒකට දෙන්න පුළුවන් උත්තරය තමයි කරොන් කෙයන් උයේ පල්ලි කිගේරල් මොම්චුගෝ පංජන් නිම්මේගේ අල්ලු දෙරිම් නිදා. ඒ කියන්නේ එවැනි අවස්ථාවකදී ඉක්මනින් මැෂින් එක ඕෆ් කරලා පංජන් නිම්ට දැනුම් දෙනවා. කරොන් කෙයන් උයේ පල්ලි කිගේරල් මොම්චුගෝ පංජන් නිම්මේගේ අල්ලු දෙරිම් නිදා. ප්‍රශ්නේ තමයි පුල්ලයම්පුමි මණි නවමයන් ඔත්තොක්කේ හල්කායෝ. පළුදු භාණ්ඩ ගොඩක් එනවනම් මොකද කරන්නේ? උත්තරේ තමයි කරොන් කෙයන් උයේ පල්ලි කිගේරල් මොම්චුගෝ පංජන් නිම්මේගේ අල්ලු දෙරිම් නිදා. එවැනි අවස්ථාවකදී ඉක්මනින් මැෂින් එක ඕෆ් කරලා පංජන් නිම්ට දැනුම් දෙනවා. පංජන් නිම්ට කියනවා. අපි 9 වෙනියට අරන් තියෙන ප්‍රශ්නේ තමයි හේසායේ ඉරි මනමයන් ඔත්තොක්කේ හල්කොයේයෝ. හේසායේ ඉරි මනමයන් ඔත්තොක්කේ හල්කොයේයෝ. ඒ කියන්නේ කම්පැනියේ වැඩ අධික වුණොත් මොකද කරන්නේ? කම්පැනියේ වැඩ අධික වුණොත් මොකද කරන්නේ? මේකට දෙන්න පුළුවන් ලේසිම උත්තරයක් තමයි සිකිනන් දරෝ ඉරල් පල්ලි හම්නිදා. ඒ කියන්නේ කියන විදිහට වැඩ ඉක්මනින් කරනවා. ප්‍රශ්නේ තමයි හේසායේ ඉරි මනමයන් ඔත්තොක්කේ හල්කොයේයෝ. හේසායේ ඉරි මනමයන් ඔත්තොක්කේ හල්කොයේයෝ. කම්පැනියේ වැඩ වැඩි වුණොත් මොකද කරන්නේ? උත්තරේ තමයි ශිකිනන් දරෝ ඉරල් පල්ලි හම්නිදා. කියන විදිහට වැඩ ඉක්මනින් කරනවා. ඊගාව ප්‍රශ්නේ තමයි සංසගා නේ අයිකයෝනේ පන්දෙහාමයන් ඔත්තොක්කේ හල්කොයේයෝ. ඒ කියන්නේ උසස් නිලධාරියා ඔයාගේ මතයට විරුද්ධ වුණොත් මොකද කරන්නේ? සංසගානේ අයිකයෝනේ පන්දෙහාමයන් ඔත්තොක්කේ හල්කොයේයෝ. ඒකට උත්තරයක් දෙන්න පුළුවන් චල්මොත් හන්ගොසල් සාග්වා හගෝ තසි චිසිරල් තරගෙත් සම්නිදා. ඒ කියන්නේ උණ වැරද්දට සමාව අරගෙන නැවත උපදෙස් පිළිපදිනවා. ප්‍රශ්නේ තමයි සංසගානේ අයිකයෝනේ
පන්දිහාමයන් ඔත්තොක්කේ හල් කොයේයෝ. ඒකට දෙන්න උත්තරේ තමයි චල්මොත් හන්ගොසල් සාග්වා හගෝ තසී චිසිරල් තරගෙස්සම්නිදා. උසස් නිලධාරියා ඔයාගේ මතයට විරුද්ධ වුණොත් මොකද කරන්නේ? වැරදුණු එකට සමාවාරන් නැවත උපදෙස් පිළිපදිනවා. චික්ජං තොන්යොදල්ගවා ඔත්තොක්කේ සිගනි පොනෙල් කොයේයෝ. ඒ කියන්නේ වැඩපලේ සමසේවකයන් සමග කොහොමද කාලය ගත කරන්නේ කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. චික්ජං තොන්යොදල්ගවා ඔත්තොක්කේ සිගනි පොනෙල් කොයේයෝ. මේකට උත්තරයක් දෙන්න පුළුවන්. සොරෝ පෙර්රයෝ හාමියුන්සෝ චෙල්කොප්කේ සිගනි පොනෙල් කොම්නිදා. ඒ කියන්නේ එකිනෙකා ගැන සැලකිලිමත් වෙමින් සතුටින් කාලය ගත කරනවා. සොරෝ පෙර්රයෝ හාමියුන්සෝ චෙල්කොප්කේ සිගනි පොනෙල් කොම්නිදා. ප්‍රශ්නේ තමයි චික්ජං තොන්යොදල්ගවා ඔත්තොක්කේ සිගනි පොනෙල් කොයේයෝ. වැඩපොලේ සමසේවකයන් සමග කොහොමද කාලය ගත කරන්නේ? උත්තරේ තමයි සොරෝ පෙර්රයෝ හාමියුන්සෝ චෙල්කොප්කේ සිගනි පොනෙල් කොම්නිදා. එකිනෙකා ගැන සැලකිලිමත් වෙමින් සතුටින් කාලය ගත කරනවා. විනෝදයෙන් කාලය ගත කරනවා. ඔයාලගේ මේ වගේ ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. හන්ගුගේ තේහේ අනන්ගෙමෝ ඉස්සයෝ. කොරියාව පිළිබඳ දන්න මොනවා හරි තියෙනවද? හන්ගුගේ තේහේ අනන්ගෙමෝ ඉස්සයෝ කියලා අහන්න පුළුවන්. ඒකට මෙන්න මේ වගේ උත්තරයක් දෙන්න පුළුවන්. නේ ඉත්සම්නිදා. හන්ගුගන් සනොප් කිසුරල් ආජු නොපන් නාරාරව්ව හම්නිදා. ඒ කියන්නේ ඔහු තියෙනවා කොරියාව උසස් තාක්ෂණයකින් දියුණු රටක් කියලා අහලා තියෙනවා. ප්‍රශ්නේ තමයි හන්ගුගේ තේහේ අනන්ගෙමෝ උත්සවය. කොරියාව පිළිබඳ දන්න මොනවා හරි තියෙනවද? උත්තරේ තමයි නේ ඉත්සම්නිදා. හන්ගුගන් සනොප් කිසුරල් ආජු නොපන් නාරාරව්ව හම්නිදා. ඔහු තියෙනවා කොරියාව උසස් තාක්ෂණයකින් දියුණු රටක් කියලා අහලා තියෙනවා. අදට අපි කම්පැනි ප්‍රශ්න මෙතනින් නවත්තනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලගේ ස්කිල් ටෙස්ට් එකට දැනුමක් ලබා ගත්තා කියලා හිතනවා නම් channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් කම්පැනි ප්‍රශ්න part 3 වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු.